ඔයාගේ බර්ත්ඩේ එක ඔයාගේ පාර්ට්නර්ට අමතක වුණොත් ඔයා මොකද කරන්නේ කියලා මම මේ දේ ගර්ල්ස් ලාගෙන් ඇහුවොත්. ගොඩක් අය කියන්නේ බර්ත්ඩේ එක ඉන්නේ අවුරුද්දකට සැරේයි. ඉතින් එයාට ඒකත් මතක නැත්තම් එයා පොඩ්ඩක්වත් මං ගැන හිතන්නේ නැහැ කියලා ඔයා මූණ එල්ලගෙන ඉඳී. ඒකට හේතුව තමයි ඔයා ඔයාගේ සතුට බාහිර අය තුලින් බලාපොරොත්තු වෙනවා. ඔයාගේ සතුට කිසිම වෙලාවක බාහිර අය මත රඳා පවත්වන්න එපා. ඔයාගේ සතුට ඔයා තුලින්ම හොයාගන්න. එහෙනම් ඔයාගේ පාර්ට්නර්ට ඔයාගේ බර්ත්ඩේ එක අමතක වුණා කියලා ඔයාට දුක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් එයාට අමතක නම් ඔයාට කේක් එකක් ගෙනහල්ලා අද මගේ බර්ත්ඩේ එක කියලා එයාත් එක්ක සෙලිබ්‍රේට් කරන්න. එහෙම වුණොත් සමහර විට ඊළඟ පාර එයාට ඔයාගේ උපන්දිනේ අමතක වෙන එකක් නැහැ. ඒ හින්දා හැමතිස්සෙම ඔයාගේ සතුට බාහිර අය තුලින් හාන්නේ නැතුව ඔයා තුලින්ම ඔයාගේ සතුට හොයාගන්න. හැමතිස්සෙම අනිත් අයට උදව් කරන්න. එහෙම කළොත් ඔයා දන්නේම නැතුව ඔයාගේ සතුට ඔයා ළඟට ඇවිල්ලා තියෙයි.